හරි ගාන කියලා ගත්තද? අපි ගානට එමු. මේ බලන්න අපි ඉස්සෙල්ලා ගාන පොඩ්ඩක් පැහැදිලි කරගමුද මොකද්ද මේ කියන්නේ කියලා. මල්ලක රතු පාට බෝල තුනක්ද ඔන්න මල්ලක් තියෙනවා. හරි. ඔන්න මල්ලක් තියෙනවා. මොකද මල්ලක් තියෙන්නේ? මේකේ තියෙනවා රතු පාට බෝල තුනක්. 1යි 2යි රතු පාට බෝල තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ බෝල එකම සමාන රතු පාට බෝල තුනක් තියෙනවා. රතු පාට බෝල තුනක්ද? ඒ වගේම නිල් පාට බෝල දෙකකුත් තියෙනවා. නේ? නිල් පාට බෝල දෙකකුත් තියෙනවා. නිල් පාට බෝල දෙකකුත් තියෙනවා. එන රතු පාට බෝල තුනක් තියෙනවා නිල් පාට බෝල දෙකක් තියෙනවා. හරිද? අපි මේ ටික ලකුණු කරගමු. මම මෙන්න මේ බෝලේ මම R1 කියලා ලකුණු කරගන්නම්. ඒ කියන්නේ අපේ රතු පාට පළවෙනි බෝලේ R1 කියලා ලකුණු කරගන්නවා. මම මේ විස්තරණය කරන්නේ යාළුවෝ වැඩි ඔරුවට යනකොට ඉඳලා. මේක R1 පේනවනේ. හරි. මෙයා R2. මෙයා R3. නිල් පාට දෙන්න එක්කෙනෙක් B1 blue one අනිත් එක්කෙනා B2. හරි. ඔන්න ඊට පස්සේ අපිට කියනවා මේ මල්ලට අහඹු ලෙස අත දාලා බෝලයක් විතර ගන්න ඕන. මම ඉස්සෙල්ලාට මල්ලට අත දාලා අහඹු ලෙස බෝලයක් විතර ගන්නවා. මට මේ R1 කියලා බෝලේ හම්බ වෙනවා කියලා හිතන්නකෝ මේ. මට R1 කියන බෝලේ හම්බ වෙනවා. R1 කියන බෝලේ මම එළියට ගත්තා. හරි. දැන් ඊට පස්සේ මොකද කියන්නේ? ඒක වර්ණය සටහන් කර ගන්න ඕන. ඔන්න වර්ණයක් සටහන් කරගත්තා. වර්ණය ඇවිල්ලා රෙඩ්. පළවෙනි එකේ වර්ණය රෙඩ්. මොන සටහන් කරගත්තා. ඊළඟට ආපහු දෙවනි පාරත් මල්ලට අත දාලා බෝලයක් ගන්නවා. හැබැයි මේ ගන්නකොට තියෙන විශේෂත්වය මොකද්ද? දැන් අර කලින් ගත්ත බෝලේ ආපහු මල්ලට දානවද? ආපහු මල්ලට දාන්නේ නැහැ. කලින් අපි අත දාලා ගත්ත R1 බෝලය වුණා. එයා එළියෙන් තිබ්බා. ආයෙ මල්ලට අත දාලා බෝලයක් ගන්නවා. එතකොට මට දැන් දෙවනි පාර ගන්න බෝලෙට R1 ආපහු අහු වෙන්න පුළුවන්ද? R1 ආපහු අහු වෙන්න බෑ මොකද? මොකද දැන් R1 එළියේ තියෙන්නේ. මේ R1 කෙනෙක් ඇතුලේ නැහැ. හැබැයි මට දෙවෙනි පාර ගන්නකොට R2 අහු වෙන්න පුළුවන්ද? පුළුවන්. R3 අහු වෙන්න පුළුවන්. ඇයි ඇතුලේ තියෙනවා B1 B2 අහු වෙන්න පුළුවන්. ඇතුලේ තියෙනවා. හැබැයි මට පළවෙනි පාර R1 ගත්තොත් දෙවෙනි පාර අහු වෙන්න බැරි එකම එක්කෙනා කවුද? R1 විතරයි. හරි අපි මෙහෙම ඉඳමු. අපි R1 ඇතුලට දාලා අපේ හිතමු මට දෙවෙනියට ගත්තේ මට B2 අහු වෙනවා කියලා. ඔන්න B2. B2 එළියට එන්නේ නැහැ. B1 කියලා කියමු. ඔන්න B1 එළියට ගත්තා. දැන් අපිට ඔන්න පළවෙනි පාරක් ගත්තේ මට අහුනේ B1 මම B1 එළියට ගත්තා. ඒ කියන්නේ B1 කියන්නේ නිල් පාට පළවෙනි බෝලේ මම එළියට ගත්තා. දැන් මට දැන් දෙවෙනි පාරක් අත දාලා ගන්නවා කියනවනේ. එතකොට මම දෙවෙනි පාර අත දාලා ගත්තේ මට ආපහු B1 අහු වෙන්න පුළුවන්ද? ආපහු B1 අහු වෙන්න බෑ හේතුව ඇයි? පළවෙනි පාර ගන්න බෝලේ ආපහු ඇතුළට දාන්නේ නැහැ. එහෙනම් පළවෙනි පාර දෙවෙනි පාර අහු වෙන්න පුළුවන් chance තියෙන්නේ මොනවාද? R1 R2 R3 අහු වෙන්න පුළුවන් B2 අහු වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන සංසිද්ධිය අපි බලමු කොහොමද කොටු දෙලක ලකුණු කරන්නේ කියලා. හරි. right. අපි හොඳ මේ ඔළුවට ගන්න. ඔන්න මේ පැත්තේ දෙනවා මල්ල. හරිද? මල්ල පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ right. අපි අරමු කොටු දෙල. අර මම කොටු දෙල අඳිනවා right. ඒකේ කොටු දෙල අඳිනවා. මේ පැත්ත මම දානවා පළමු වර ගැනීම කියලා. මේ පැත්ත පළමු වර ගැනීම. අය මල්ලට අත දාලා දෙපාරක් ගන්නවනේ. මේ පළමු වර ගැනීම. පළමු වර ගද්දි අපිට මොනවද අහු වෙන්න පුළුවන් මේ? R1 අහු වෙන්න පුළුවන්. R2 අහු වෙන්න පුළුවන්. R3 අහු වෙන්න පුළුවන්. B1 අහු වෙන්න පුළුවන්.
B2 අහු වෙන්න පුළුවන්. මේ දැන් අපි යන්නේ අපි මේකට ගද්දි අපිට අහු ඒ කියන්නේ එන්න පුළුවන් ප්‍රතිඵල මොනවාද කියලා ලකුණු කරගන්න තමයි යන්නේ. ඒ කියන්නේ නියති අවකාශය කියන්නේ මොකද්ද? වෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ල. උදාහරණයක් ගත්තොත් මම අත දාලා ගත්තේ මට පළවෙනි පාර R1 අහු වෙලා දෙවෙනි පාර B1 අහු වෙන්න පුළුවන්. අන්න වෙන්න පුළුවන් එක සිද්ධියක්. එහෙම නැත්නම් පළවෙනි පාර B2 අහු වෙලා දෙවෙනි පාර R2 අහු වෙන්න පුළුවන්. අන්න වෙන්න පුළුවන් තව සිද්ධියක්. ඒ කියන්නේ අන්න ඒ වගේ වෙන්න පුළුවන් සිද්ධි සේරම ටික තමයි මේක අපි ලකුණු කරන්න යන්නේ. එහෙනම් මේ පැත්ත පළමු වර ගැනීම පළමු වර ගන්නකොට මොනවද අපිට අහු වෙන්න පුළුවන්? මේ R1 කියන බෝලේ අහු වෙන්න පුළුවන්. R2 කියන බෝලේ අහු වෙන්න පුළුවන්. R3 බෝලේ අහු වෙන්න පුළුවන්. R4 ගන්නෑ නේ. R3 ගේ වැඩ ඉවරයි. කවුද ඊළඟට එන්නේ? B1 අහු වෙන්න පුළුවන්. B2 කියන බෝලේ අහු වෙන්න පුළුවන්. හරි. මේ පැත්ත ගමු. මේ පැත්ත මම ගන්නවා දෙවෙනි වර ගැනීම කියලා. දෙවෙනි ගැනීම. ගැනීම. දෙවෙනි වර ගන්න මොනවද මේ? R1 අහු වෙන්න පුළුවන්. R2 අහු වෙන්න පුළුවන්. R3 අහු වෙන්න පුළුවන්. B1 අහු වෙන්න පුළුවන්. B2 අහු වෙන්න පුළුවන් නේ. දෙවෙනි වාර ගන්නකොට අපිට R1 අහු වෙන්න පුළුවන්. R2 අහු වෙන්න පුළුවන්. R3 අහු වෙන්න පුළුවන්. B1 අහු වෙන්න පුළුවන්. B2 අහු වෙන්න පුළුවන්. right. දැන් මොන සිද්ධි ටික අපි මේකේ ලකුණු කරන්න යන්නේ. හරි. මේ බලන්න. මෙතනින් කියවෙන්නා වූ සිද්ධිය මොකක්ද? මේ මෙන්න මේ කතරේ කියවෙන සිද්ධිය මොකද්ද? මෙතනින් කියවෙන සිද්ධිය මොකද්ද පුතේ? පළමු වර ගන්නකොට අහුවෙන්නේ මොකද්ද? දැන් පළමු වර මේ පැත්තනේ. පළමු වර ගන්නකොට අහුවෙන්නේ R1 කියන බෝලේ. දෙවෙනි වර ගන්නකොට අහුවෙන්නේ මොකද්ද? R2 කියන R1 කියන බෝලේ. අහුවෙන්නේ ඒක දැන් ඒ කියනකට ප්‍රැක්ටිකල්ද? පළවෙනි පාරත් R1 අහුවෙලා දෙවෙනි පාරත් R1 අහුවෙන්න පුළුවන්ද මේ? පළවෙනි පාර R1 දෙවෙනි පාරත් R1. ඒක අහුවෙන්න පුළුවන්ද? බෑ. ඇයි හේතුව? ඇයි අපි දන්නවා පළවෙනි පාර R1 කියන එක නා ගත්තට පස්සේ ඒක අපි ආපහු ඇතුළට දානවද? ඒක අපි ආපහු ඇතුළට දාන්නේ නැහැ. එහෙනම් පළවෙනි පාර R1 අහුවෙලා දෙවෙනි පාර R1 අහුවෙන්න බෑ. හැබැයි පළවෙනි පාර R1 අහුවෙලා දෙවෙනි පාර R2 අහුවෙන්න පුළුවන්. පුළුවන් නේ. පළවෙනි පාර R1 අහුණා කියන්නේ මොකද? දැන් ඌ දැන් ඇතුලේ නැහැ. හැබැයි දෙවෙනි පාර ගත්තී R2 කියන එක ඇතුලේ තියෙනවනේ. එහෙනම් දෙවෙනි පාර ගත්තී අපිට R2 කියන එක අහුවෙන්න පුළුවන්. පළවෙනි පාර R1 අහුවෙලා දෙවෙනි පාර R3 අහුවෙන්න පුළුවන්. පළවෙනි පාර R1 අහුවෙලා දෙවෙනි පාර B1 අහුවෙන්න පුළුවන්. මේව අහුවෙන්න පුළුවන්. මේකට අපි ගමු දැන් පළවෙනි පාර අපිට R2 අහුවෙනවා කියලා. පළවෙනි පාර R2 අහුවුණාම දෙවෙනි පාර R1 අහුවෙන්න පුළුවන්ද? පුළුවන් ගැටලුවක් නැහැ. මොකද පළවෙනි පාර R2 අහුවුණා කියන්නේ එළියේ ඉන්නේ කවුද? එළියේ ඉන්නේ R2. ඒතකොට R1 කෙනෙක් කියලා ඉන්නේ ඇතුලේ. එහෙනම් පළවෙනි පාර R2 අහුවෙලා දෙවෙනි පාර R1 අහුවෙන්න පුළුවන්. මෙතන පළවෙනි පාර R2 අහුවෙලා දෙවෙනි පාර R2 අහුවෙන්න පුළුවන්ද? බෑ. ඇයි හේතුව? පළවෙනි පාර R2 අහුවුණාන් පස්සේ ඔය ඉන්නේ එළියේ. දැන් දන්නවනේ අහුවෙන්න බැරි මොනවද කියලානේ? R1 සෙට් වෙන්න බෑ. R2 සෙට් වෙන්න බෑ. මේ R3 සෙට් වෙන්න බෑ. අනිත් ඒවා සෙට් වෙන්න පුළුවන්. මේවා පුළුවන්. මේවා පුළුවන්. මෙතන පුළුවන්ද? B1 සෙට් වෙන්න බෑ. මේ පැත්තේ B2 සෙට් වෙන්න බෑ. අනිත් ඒවා සෙට් වෙන්න පුළුවන්. හැබැයි ඔයත් එක්කම ඔලුවට ගන්න. දැන් අපි මෙන්න මෙහෙම ගාන තිබ්බනම් පළවෙනි පාර බෝලයක් ගන්නවා. ඒකේ පාර සටහන් කරනවා. කරලා බෝලේ ආපහු දානවා. දාලා තමයි දෙවෙනි බෝලේ ආපහු ගන්න. දැන් බලන්න. එතන පළවෙනි පාර R1 අහුවෙනවා කියලා. right. පළවෙනි පාර R1 අහුවෙනවා. පාර සටහන් කරගන්නවා. R1 කියන බෝලේ දානවා ආපහු මල්ලට. දැන් මම දෙවෙනි පාරක් ගන්න යනවා. දැන් දෙවෙනි පාර ගත්තේ මට ආයි R1 අහුවෙන්න පුළුවන්ද?